හායි කොහොමද ඔයාලට ඔන්න අදත් මගේ YouTube channel එකට මම ඔයාලව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අද මම අරගෙන ආවේ study vlog එකක්. ඉතින් ගොඩක් දවසකට පස්සේ තමයි මේ විදිහට study vlog එකකින් මම ඔයාලව හම්බ වෙන්න ආවේ. පාඩම් වැඩ පටන් ගන්න කලින් මම හිතුවා මොනවා හරි මේ වගේ කාලම වැඩ පටන් ගත්තොත් හොඳයි කියලා. අද සෙනසුරාදා දවසක් නිසා මට lectures නැහැ. ඒ නිසා මම උදෙන්ම study වැඩ ටික කරන්න ඕනේ කියලා හිතුවා. මම පාඩම් වැඩ පටන් ගන්න කලින් මුලින්ම කරේ ජර්නල් බුක් එක ලියපු එක. ඊට පස්සේ to do list එකක් හදාගත්තා. to do list එක හදාගන්න එකෙන් මට දවස productive විදිහට ගත කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා මම ඔයාලටත් කියන්නේ අනිවාර්යයෙන්ම study වැඩ කරන්න පටන් ගන්න කලින් to do list එකක් හදාගන්න එක හොඳයි කියලා. මේ දවස්වල අපේ කැම්පස් එකෙන් assignment දීලා තියෙන්නේ. ඉතින් මම හිතුවා අද දවසම assignment එක හදන වැඩේ විතරක් කරන්න. මොකද මේ සැරේ අපිට දීපු එක assignment එකක් තියෙනවා. ඒකට කරුණු ගොඩක් හොයලා ඕන ලියන්න. ඇත්තටම assignment එක ලියනවා කිව්වට මම මේ කරන්නේ ඒකට අදාළව ඒකේ අහලා තියෙන ප්‍රශ්න වලට අවශ්‍ය වෙන තොරතුරු ටික ලියා ගන්න එක විතරයි. මොකද අන්තිමට අපි කැම්පස් එකට assignment එක type කරලා තමයි submit කරන්න ඕන. ඉතින් ඒ නිසා මම හිතුවා මුලින්ම මේ විදියට අවශ්‍ය වෙන කරුණු ටික ලියාගෙන තියාගත්තාම ඒක මට type කරනකොට පහසුවක් වෙයි කියලා. ඔයාලට සති දෙකකින් විතර මට vlog එකක් අරගෙන එන්න බැරි වුණෙත් study වැඩ තිබුණු නිසා. ඉතින් ඒ නිසා මම හිතුවා මේ vlog එක ඔයාලත් එක්ක share කරගන්න ඕන කියලා. මේ අතරේ මම ඔයාලගෙන් අහන්න කැමති ඔයාලා වැඩියෙන්ම මම අරගෙන එනවට කැමති morning study vlog වලටද එහෙම නැත්නම් night time study vlog වලටද කියලා. එහෙනම් ඔයාලා කැමති vlog එක මොකක්ද කියලා පහලින් comment එකක් දාන්න යන්න. එතකොට මට පුළුවන් ඔයාලා වැඩිපුරම කැමති ඒවා වැඩිපුරම අරගෙන එන්න. දිගට කරුණු හොයලා ලියන්න ගියාමත් පොඩි කම්මැලිකමක් දැනෙන නිසා මම පැය දෙකක් විතර වැඩ කරලා ඊට පස්සේ පොඩි බ්‍රේක් එකක් ගත්තා. බ්‍රේක් එකෙන් පස්සේ මම ආයෙමත් මගේ assignment එක හදන්න පටන් ගත්තා. ඉතින් අද දවසට මම කරන්න හිටපු වැඩ ටික දැන් කම්ප්ලීට් කරගෙන ඉවරයි. එහෙනම් ඉතින් අද මම ඔයාලට අරගෙන ආපු ස්ටඩි vlog එක මෙතනින් ඉවර කරනවා. ඔයාලට මේ vlog එක බලලා දැනුණු දේත් ඉතින් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයාලා මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් මාව subscribe කරන්න කියලාත් මම ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලව හම්බ වෙන්න එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.